පුදුමයි. ලංකාවේ අන්රෙජිස්ටර් වාහන වැඩි වෙනවා. ඒ වුණාට හැමතැනම මාස ගාණක් තිස්සේ එකම අන්රෙජිස්ටර් වාහන සෙට් එක තියෙනවා. ඒ පුංචි කාරණාවේ තියෙන අන්රෙජිස්ටර් වාහන ගොඩක් වෙලාවට සතියෙන් පිටවෙනවා. ඊළඟ සතියේ තියෙන්නේ වෙනත් ස්ටොක් එකක්. එහෙම වෙන්නේ කොහොමද? පුංචි කාර් නිවස තමයි වාහන 400ක් එකම තැනක තියෙන ලංකාවේ එකම තැන. කොහෙන්ද මේ ලංකාවේ ජනතාවට පුංචි කාර් නිවසෙන්ම අන්රෙජිස්ටර් වාහනයක් ගන්න මේ තරම් විශ්වාසය? පුංචි කාර් නිවස ආවට ගියාට අන්රෙජිස්ටර්ඩ් වාහන විකුණන්න බාරගන්නේ නැහැ. පුංචි කාර් නිවසේ අන්රෙජිස්ටර්ඩ් වාහන කැටගරි දෙකක් තියෙනවා. පළවෙනි කැටගරි එක තමයි පුංචි කාර් නිවස ආනයනාංශය හරහා 100% ඩිරෙක්ට් ජපානයේ ඔක්ෂන් වලින් ආනයනය කරන වාහන. මේ සියලුම වාහන අපි ඔක්ෂන් ෂීට් ජපානයේදී වෙරිෆයි කරලා ඔක්ෂන් ෂීට් වෙරිෆයි කරලා විතරක් නෙවෙයි වාහනේ ඇක්සිඩන්ට් හිස්ටරි එකත් චෙක් කරලායි ලංකාවට ආනයනය කරන්නේ. දෙවැනි වාහන කැටගරි එක තමයි තර්ඩ් පාර්ටි ඉම්පෝටර්ස්ලා. ඒ කියන්නේ පුංචි කාර් නිවසින් එළිය වෙනත් වාහන ආනයනකරුවන් සහ අපි කියන්නේ පර්සනල් වාහන ඉම්පෝර්ට් කරන කට්ටිය කියලා. පර්සනල් වාහන ඉම්පෝර්ට් කරන ඉම්පෝර්ටර්ස්ලා පුංචි කාර් නිවසට විකිණීමට ගෙනල්ලා දෙන වාහන. මේ වාහන අනිවාර්යෙන්ම අපි ඔක්ෂන් ෂීට් එක JP Center වෙරිෆිකේෂන් එක ඇතුව පමණයි බාරගන්නේ. ඊට අමතරව මෙන්න මේ විදිහට ඔටෝඩොක් ඉන්ස්පෙක්ෂන් ටීම් එක පුංචි කාර් නිවසේ ඉන්නවා එක්ස්පර්ට් ඉන්ස්පෙක්ෂන් ටීම් එකක් ලංකාවේ ඉහළම ඉන්ස්පෙක්ෂන් ටෙක්නොලොජි එකත් එක්ක මේ ඉන්ස්පෙක්ෂන් ටීම් එක ෆිසිකලි පරීක්ෂා කරලා තහවුරු කරගත් අන්රෙජිස්ටර්ඩ් වාහනයක් විතරයි පුංචි කාර් නිවසේ විකුණන්න තියෙන්නේ. වාහනේ අන්රෙජිස්ටර්ඩ් කියලා ගණන් වාලේ බාරගන්නේ නැහැ. සම්පූර්ණ ඉන්ස්පෙක්ෂන් එකක් නැති කිසිම අන්රෙජිස්ටර්ඩ් වාහනයක් පුංචි කාර් නිවසේ විකිණෙන්නේ නැහැ. ඒ කියන්නේ ඕනම කෙනෙක්ට පුළුවන්ද පුංචි කාර් නිවසේට අන්රෙජිස්ටර් වාහනයක් විකුණන්න බාර දෙන්න? අනිවාර්යෙන්ම ඔව්. මොකද දැනටමත් ලංකාව පුරා වාහන ආනයනකරුවන් ආනයනය කරලා පුංචි කාර් නිවසට ගෙනල්ලා දුන්නු අන්රෙජිස්ටර්ඩ් වාහන විශාල ප්‍රමාණයක් මේ දෙමහල් ගොඩනැගිල්ල පිරෙන්න දාලායි තියෙන්නේ. ඒ විදිහට පුංචි කාර් නිවසට අන්රෙජිස්ටර් වාහනයක් විකුණන්න බාර දෙන එකේ ඉම්පෝර්ටට තියෙන වාසිය මොනවාද? පළවෙනි වාසිය පුංචි කාර් නිවස කියලා කියන්නේ ලංකාවේ වැඩිම පිරිසක් වාහන ගන්න එන තැන. දෙවනි වාසිය සහ වැදගත්ම වාසිය පුංචි කාර් නිවසට ඔබ විකිණීමට ගෙනල්ලා දෙන අන්රෙජිස්ටර්ඩ් වාහනේ ප්‍රයිස් එක නෙගෝෂියේට් කරගන්නේ ඔබ සහ වාහනේ ගන්න එන පාරිභෝගිකයා විසින්. ඒ කියන්නේ ඔබ වාහනේ පුංචි කාර් නිවසට ගෙනල්ලා විකුණන්න බාර දුන්නට පස්සේ පාරිභෝගිකයෙක් ඇවිල්ලා ඔබේ වාහනේ බලනවා. එතකොට මේ පාරිභෝගිකයා එනවා පුංචි කාර් නිවස මේ කාර්යාලයට ඇවිල්ලා ස්පීකර් ෆෝන් දාලා ඔබ සමග කතා කරන්න අපි පහසුකම් සලසා දෙනවා. ඔබ දෙපළ ඒ කියන්නේ වාහනේ පාරිභෝගිකයා සහ වාහනේ ආනයනය කරපු ඔබම තමයි ඩීල් එක කතා කරගන්නේ. එතකොට ඔබ කොච්චර මිලකට වාහනය කොයි වගේ මිලකට එකඟ වෙලා විකුණුවත් පුංචි කාර් නිවසට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි ගන්න සර්විස් චාර්ජ් එකක් විතරයි. මෙච්චර ලොකු සර්විස් එකක් දීලා පුංචි කාර් නිවස අන්රෙජිස්ටර් වාහනයක් විකුණලා දෙන්න ලොකු ගාණක් අය කරනවාද? මම අර කලින් කිව්වත් වගේ පුංචි කාර් නිවස අන්රෙජිස්ටර්ඩ් වාහනයක් විකුණලා දෙන්න ගන්නේ හරිම පොඩි සේවා ගාස්තුවක් විතරයි. ලක්ෂ 25-75 අතර වාහනයක් නම් අපි ඔබේ වාහනේ විකුණලා දෙන්න අය කරන්නේ රුපියල් 30000ක සර්විස් චාර්ජ් එකක් විතරයි. ලක්ෂ 75-100 අතර නම් අපි ගන්න සර්විස් චාර්ජ් එක රුපියල් 50000යි. කෝටියට වැඩි වාහනයකට වුණත් පුංචි කාර් නිවස ගන්න සර්විස් චාර්ජ් එක ලක්ෂයක් විතරයි. ඒ විතරක් නෙමෙයි පුංචි කාර් නිවසේ ඉන්න පාරිභෝගිකයන්ට දවසින් 20 පාසකම් ඉන්ෂුරන්ස් සඳහා ස්පෙෂල් ඩිස්කවුන්ට් ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි පුංචි කාර් නිවසෙන් නොමිලේ චල සේවාවකුත් පාරිභෝගිකයට ලබා දෙනවා. මෙච්චර සේවා රාශියක් ආයතනය විසින්ම සපයන නිසා ලංකාවේ වැඩිම පාරිභෝගික පිරිසක් එන එකම තැන පුංචි කාර් නිවස තමයි. ඔබට ආරාධනා කරනවා ඔබ ලංකාවට ආනයනය කරපු අන්රෙජිස්ටර්ඩ් වාහනය මාස 3 පනිනවා නම් මනම් කතන්දර හිතේ තින්නේ නැතුව පුංචි කාර් නිවසට ගෙනල්ලා බාර දෙන්න ඉක්මනින්ම විකුණලා දෙන්න අපි නැස්ති.